අපේ වැඩසටහන් මාලාවේ ඊළඟ පියවරට යන්න ලෑස්ති වෙන්නේ. මේ ගෙත්තම් විශේෂාංගය කියලා කියන්නේ කාන්තාවන් බොහෝ පිරිස බොහොම කැමති විශේෂාංගයක්. සස්සනෙත් බොහොම කැමති අද නිර්මාණයට බොහොම කැමති නේ. ඔව් අනිවාර්යෙන් පෙන්න බොනේද චුට්ටක්. මේ තියෙන්නේ චූටි බබාලට මහන්න පුළුවන් ලස්සන වූල් වලින් කරන්න පුළුවන්. චූටි බබාලට මහන්න බෑ. චූටි බබාලා වෙනුවෙන් මහන්න පුළුවන් මේ ලස්සන ගවුමක් ඒ වගේම මේ වගේ ඔළුවට දාන එක තොප්පියක් ඒත් එක්ක තියෙනවා මේස් දෙකක්. නේද අපි මොකේද යන්නේ කියලා කියලා නේද අපි යමු ගෙත්තම් විශේෂාංගයත් එක්ක එකතු වෙන මේ විදිහට. දැන් ඔය පෙන්නපු දේවල් ටික අපිට කවුද මහාන හැටි කියලා දෙන්නේ ගෙත්තම් කරන හැටි කියලා දෙන්නේ. අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී චූලනී ජයසිංහ මහත්මිය සුපුරුදු විදිහටම එකතු වෙනවා ආදරයෙන් පිළිගන්නවා ආයිබෝවන්. දැන් අපි මොනවද අද දවසේ ඔබට ඉදිරිපත් කරන්නේ කියලා කිව්වා පෙන්නුවා. දැන් මේ දේවල් දැක්කම ඇත්තටම හරි ආස හිතෙනවා මේක කොහොමද නිර්මාණය කරගන්නේ? මේකට කොයි වගේ දේවල්ද අවශ්‍ය වෙන්නේ? මෙන්න මේ කියන දේවලුත් එක්ක අපි වැඩසටහන පටන් ගමු. අපිට මොනවද එතකොට චුටි මාත්මිය මුලින්ම පැහැදිලි කරගන්න ඕන? ඔව් හූල් වලින් තමයි අතරම උපන්ගේ බබාගේ ඉඳන් මාස 6ක් වගේ වෙනකන් පළඳින්න පුළුවන් මේස් එකක් තමයි අද මම ගොතන විදිය කියලා දෙන්නේ. ඉතින් වූල් වලින් කරන්න පුළුවන් ඇත්තටම නොයෙකුත් නිර්මාණ තියෙනවා අපිට චූටි නිර්මාණ ඉඳන්ම ලොකු නිර්මාණ වලට යන්න පුළුවන් වූල් වලින්. ඉතින් චූටි බබාලගේ දේවල් විශේෂයෙන් ගොතනකොට අපි ගන්නෙ බොහොම සොෆ්ට් වූල් එකක්. මොකද ඒකේ වූල් වලත් අපේ තියෙනවා පටවල් 4 පටවල් 3 ඒ වගේ. සාමාන්‍යයෙන් පටවල් 3 ඉස්සර නම් අපි ඇත්තටම භාවිතා කරේ බේබි වූල් කියන එක තමයි චූටි බබාලගේ ඇඳුම් ආයිත්තම් නිර්මාණය කරන්න. ඉතින් අද මේස් එක නිර්මාණය කරගන්න විදිය තමයි කියලා දෙන්නේ. මේස් දෙක නිර්මාණය කරගන්න අපි ඕන කරන අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගමු. මොනවද ඕන වෙන්නේ? අපිට ඕන වෙන්නේ මෙන්න මේ වගේ වූල් තමයි. ඉතින් වෙළඳපොලේ ගන්න තියෙනවා. ඇත්තටම චූටි බබාලගේ ඒවා නිර්මාණයේදී ඇත්තටම අපි භාවිතා කරන්න ඕන ලා වර්ණ. ගොඩක්ම ලා වර්ණ. ඉතින් ওই වූල් ටිකයි අපිට ඕන. ඔය බේබි වූල්ද දැන් අදත් පාවිච්චි කරන්නේ අපි? මම දැන් මෙතන නම් පොටවල් 3ක වූල් එකක් තමයි දැන් මෙතන පාවිච්චි කරන්නේ. දැන් මොකද ඉස්සරට වඩා දැන් වෙනස් පොඩ්ඩක් මේ අර බේබි වූල් කියන එක අඩුයි වෙළඳපොලේ. ඒත් අපිට දැන් මේ වූල් එක ගත්තාම මේකේ අපිට තියෙනවා මේකේ පටවල් කීපයක් තියෙනවා. පටවල් 3 4 එහෙම. ඉතින් පටවල් 3 සාමාන්‍යයෙන් අපි සමීප පෙන්නමු අර කැමරාවට. මේකේ පටවල් ගාන 90 තමයි අපි තීරණය කරගන්නේ නිර්මාණයට ගන්නේ මොන වූල් එකද කියන එක. පටවල් 3 තමයි සාමාන්‍යයෙන් මේ බබාලගේ අයට පාවිච්චි කරන්නේ. හොඳයි. දැන් කොහොමද අපි මේ මේස් එක නිර්මාණය කරන්න පටන් ගන්නෙ? ඔව් ඉතින් ඒ ඇරුණාම අපිට ඕන වෙන්නේ කටුව. ගෙතුම් කටුව තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් ගෙතුම් ප්‍රමාණයක් තියෙනවද? ප්‍රමාණයක් තියෙනවා. දැන් මෙතන නම්බර 3 තමයි මම භාවිතා කරන්නේ. නමුත් මේ කටුවල තියෙනවා 2.5 3 4 4.5 එහෙම මේ තියෙනවා. අපිට මොකද අපි අර ගෙතුම් කලාවේදී යාන්නුත් භාවිතා කරලා නොයෙක් නිර්මාණ කරනවානේ. ඒ හන්දා මේ කටු නොයෙකුත් කටු තියෙනවා වෙළඳපොලේ. ඉතින් බබාලගේ ඒවට මම 2.5 3 වගේ ඇති පාවිච්චි කරාම සාමාන්‍යයෙන්. ඉතින් මේ ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ අර බබාලගේ මේ වගේ නිර්මාණ වලට ලා පාට තමයි ගොඩක් තෝරගන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අර චූටි බබාලන් උතර තද වර්ණ ඉතින් ඇත්තටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලා වර්ණ ගන්නේ. එතකොට අපි දැන් මේකේ නූල කෙනාගෙන් කෙනාට වෙනස් මේක පටලව ගන්න විදිය අපි මෙන්න මේ විදියට පොඩි ඇඟිල්ලෙන් අල්ලන් ඊට උඩ ඇඟිලි 3න් අරගෙන මෙන්න මේ වගේ දබර ඇඟිල්ලටයි මාපට ඇඟිල්ලටයි තද කරගන්නවා ඉස්සෙල්ලා. අපි මේ කරුණාකරලා තව පාරක් පෙන්නමු කොහොමද ඒක ඇඟිල්ලේ දවට ගන්නේ පටල ගන්නේ කියන කාරණා. චූටි ඇඟිල්ලෙන් සුළු ඇඟිල්ලෙන් මෙහෙම පටලවලා ගන්නවා. අරගෙන ඊළඟ අනිත් ඇඟිලි 3 උඩින් මෙන්න මේ විදියට උඩට ගන්නවා. අරගෙන මේ දබර ඇඟිල්ලයි මාපට ඇඟිල්ලටයි අපි අල්ල ගන්නවා මෙහෙම. අල්ල ගන්න. ඉතින් ගෙතුම් කලාවේ මූලිකවම ගැටේ දාගන්න විදිය තමයි මම මේ ඉස්සෙල්ලා පෙන්නන්නේ. ඒකට අපි මේ විදියට අල්ලගෙන මෙන්න මේ වගේ තොණ්ඩුවක් රවුමක් මේ විදියට හදා ගන්නවා. හදාගෙන ඒකේ යටින් තමයි අපි මෙහෙම කට්ට දාන්නේ. දාලා මේ නූල මෙහෙම පටලවලා ඇදලා අරගෙන තමයි අපි ගැටේ දාගන්නේ. ඕක තමයි ගෙතුම් කලාවේ මූලිකම
ගැටේ කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ මෙතනදී මේස් එකට ඕන වෙනවා දම්බෙල් 35ක්. ඒ කියන්නේ චේන් 35ක් ගොතා ගන්න ඕනේ අපි. අපි බලමු දැන් දම්වැල ගොතන්නේ මේ විදිහට කට්ට නූල් එකේ පටලලා මේ ලූප් එක ඇතුලෙන් මේ විදිහට ගන්න. එතකොට දම්වැලක් අපිට නිර්මාණය වෙනවා. ඒ වගේ දිගටම අපි ගණන් කරගෙන වරද්ද ගන්න නැතුව හරියට 35 ගණන් කරන් අපි මේ විදිහට ගොතා ගන්න ඕනේ 35ක්. මම මෙතනදී ගණන් කරන්නේ නැතුව ගොතනවා. මේ වගේ 35ක් ගොතා ගන්න ඕන. 35ක් ගොතා ගන්න ඕන චූටි බබා. අලුත උපන් දරුවෙකුගේ කකුලකට තමයි මේ මේස නිර්මාණය කරන්නේ. මාස 6ක් දක්වා එතකොට මේක සාමාන්‍යයෙන් පළඳවන්න පුළුවන් කියලා තමයි ඔබ මේ කියන්නේ. ඔව්. මම ටිකක් මම මෙතනදී නිර්මාණය කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි අපිට දම්වැල නිර්මාණය කරාම පේන්නේ. ওই විදිහට 35ක් ඉතින් මේ දා ගන්න ඕන චේන් 35ක්. ඒ දාගත්තට පස්සේ අපි 35ක් දාගන්නේ චේන් දෙකක් මෙතනින් ඇතෑරලා තමයි ඊළඟ චේන් එකට අපි කට්ට දාන්නේ. ඇත්තටම අපිට තව වතාවක් පෙන්වන්න සමීප රූපයක් ගමු අපි එතන. ඒක මට ඔව් දැන් මෙතනින් චේන් දෙකක් ඇතෑරලා තුන්වෙනි චේන් එකට තමයි අපි කටුව දාන්නේ. දානකොට අපි මෙතනදී ඇත්තටම ගෙතුම් කලාවේ මේ මැහුම් ක්‍රම කීපයක් තියෙනවා. දෙපට පිරවිල්ල කියන එක තමයි මේකට මම භාවිතා කරන්නේ. ඉතින් දෙපට පිරවිල්ල දානකොට අපි ඉස්සෙල්ලා මෙන්න මේ විදියට නූල පටලවන්න ඕනේ කට්ටේ. මෙන්න මේ වගේ. පටලවලා ඉවර වෙලා චේන් දෙකක් ඇතෑරලා තුන්වෙනි චේන් එකට තමයි අපි මේ විදියට කටුව ඇතුල් කරන්නේ. මෙන්න මේ වගේ දාලා ආපහු නැවත නූල පටලවලා ඒක ඇතුලෙන් අපි මේ විදියට ගන්නවා. එතකොට අපිට මෙන්න මෙතන පේන ඇති ලූප් 3ක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ නැවත වතාවක් නූල පටලවලා ඒ ලූප් දෙකක් ඇතුලෙන් අපි කටුව පන්න ගන්නවා මේ විදියට. එතකොට ආයි ලූප් දෙකක් නැවත ඉතුරු වෙනවා. ඒ දෙකත් නැවත නූල පටලවලා අරන් ඒ ලූප් දෙක ඇතුලෙන් මේ විදියට ගන්න. එතනදී තමයි දෙපට පිරවිල්ලක් අපිට නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ දිගටම අපිට තියෙන මේ විදියට කට් නූල පැටලුවා. ඊළඟ චේන් එක ඇතුලෙන් අපි දැම්මා. දෙපට පිරවිල්ල තමයි අපි දිගටම මේකේ ගොතාගෙන යන්නේ මේ විදියට. චේන් එකකට එක ගානේ දෙපට පිරවිල්ල දාන්නේ. අත හුරුුණාට පස්සේ ඒක ඉක්මනින් කරන්න පුළුවන් නේද? ඔව් අත හුරුුණෙන් පස්සේ පුළුවන්. දැන් මම මෙතනදී පොඩ්ඩක් හෙමින් කරනවා. වේගය වැඩි වුණොත් අපිට බලන් ඉන්න කෙනාටත් අමාරුයිනේ. ඔය වගේ මේ විදියට ගන්නවා. දැන් සියත ටීවී නාලිකාව හරහා ඔබ මේ විදිහට දකින්නකොට මේ කටයුත්ත තව ටිකක් ඔබට මේක නැවත නැවත බලාගෙන කරන්න අවශ්‍ය නම් අපේ සමාජ මාධ්‍ය තුලට આવොත් එහෙම සියත ටීවී YouTube නාලිකාවට આવොත් එහෙම මේ වැඩසටහන් නැවත බලාගෙන තව ටිකක් පැහැදිලිව ඉමීට බලාගෙනත් ඔන්න ඒ දැනුම ලබා ගන්න පුළුවන්. දැන් සත්සර්ණි මේ ගෙතුම් කලාවට කැමැත්තක් නැද්ද වැඩි? ගෙතුම් කලාවට කැමති. දැන් ගොඩක් වෙලාවට ඔය වගේ දෙයක් කරද්දි මට හිතෙනවා ඉවසීම ගොඩක් තියෙන්න ඕනි කියලා. ඒ නිසා ඉවසීම නෑ නේද? ඉවසීම ටිකක් ප්‍රගුණ කරන්න ඕනේ. ඒ නිසා මම හිතනවා මට පුරුදු වෙන්න පුළුවන් වෙයි ආසයි. කරලා බලමු නේද? ඉතින් මේ වගේ මේ හැම චේන් එකකටම දෙපට පිරවිල්ල ගානේ එක ගානේ දාගෙන යන්න ඕන. දාගෙන ගිහිල්ලා මම මෙතන කොටස අපි අපව පොඩ්ඩක් පෙන්නමු. ඒ කොටස මේ සමීපව දැක්කේ නෑ අපි හිතවතුන්. මේ විදියට දෙපට පිරවිල්ල හැම මේ චේන් එකකටම දාන්න ඕනේ. එක චේන් එකකට එක දෙපට පිරවිල්ල ගානේ දාගෙන යන්න ඕනේ අපි. දැන් මම මෙතන පෙන්නුවනේ කොටස් කීපයක් දාන ඉතින් මම මෙතන මේ ඒ වගේ කොටසක් මේ ගොතාගෙන ඇවිල්ලා තියෙනවා. මොකද ඊළඟ පැත්තට හරව ගන්න හැටි පෙන්නන්න. කොටස් කීයක් තියෙනවද? මේ 35යි ඔක්කොම 35න් දෙකක් ඇතෑරලා අපි 33ක් වෙන්න තමයි දෙපට පිරවිලි දාගන්නේ. ඊට මේ විදියට අපි මේ ගොතාගෙන අවසන් කරන් එනවනේ මේ පැත්තට. අවසන් කරන් ආවට පස්සේ අපි මේ ලූප් එකට මේ විදියට දාලා අපි ඊළඟ පැත්තට හරව ගන්න ඉස්සෙල්ලා අපි මෙතනට චේන් දෙකක් මේ විදියට දා ගන්න ඕන. ඒක සාමාන්‍යයෙන් ගැටයක් දා ගන්නවා වගේ තත්ත්වයක් එතන කරන්නේ නේ. ගැටයක් නෙමෙයි ඒක දාගන්නේ අර හරවන්න දෙපට පිරවිලි උසා පිට රඳව ගන්න ඕන නිසා. නැත්තම් අපිට කොට වෙන ඔය වගේ චේන් දෙකක් දාලා මෙන්න මේ විදිහට මේ පැත්ත හරව ගන්නවා. හරවලා නැවතත් අර විදිහටම තමයි නූල පටලවලා මේ අර සිදුරේ හැම එක සිදුරකටම දෙපට පිරවිලි එක ගානේ මේ විදිහට දාගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් පුංචි බබෙක්ගේ මේස් එකක් නිර්මාණය කරන්න වෝල් වලින් කොච්චර ප්‍රමාණයක් යනවද? සාමාන්‍යයෙන් වෝල් බෝලකින් භාගයක් විතර වගේ යනවා මේස් දෙකට අපිට මේස් දෙකක් නිර්මාණය කරගන්න.
මේ විදියට අර එක හා සමානව පිරවිල්ල ඇදලා ඇහි ලෙවල් එක තියාගෙන මේ විදියට එකකට එක ගානේ දෙපට පිරවිලි මේ විදියට දාගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ විදියට මේ හැම පිරවිල්ලකටම දාගෙන එන්න ඕන දෙපට පිරවිල්ල. ආවට පස්සේ නැවත මම කලින් කිව්වා වගේ මෙතන චේන් දෙකක් ගොතලා අනිත් පැත්ත හරවලා ඊළඟ පැත්තටත් අපි එකක් ගොතාගෙන යන්න ඕනේ. එතකොට ඒ ගොතාගෙන ගියන් පස්සේ මෙන්න මේ වගේ කොටසක් තමයි අපිට එන්නේ. මේ වගේ පිරවිලි පේලි 3ක් අපි ගොතා ගන්න ඕනේ එක කොටසක් විදියට. ඒ පේලි 3 අපි පොඩ්ඩක් පැහැදිලිව පෙන්නමු මේ විදියට. කොයි අතටද තියෙන්නේ කියන කාරණාව. මේ අතට එන්නේ මෙතන ඉඳන් මෙතනට චේන් 33යි එන්නේ. අපි අර දෙකක් ඇට ඇරියානේ 35න්. එතකොට 33ක් එනවා පිරවිලි. එතකොට අපි මේක කොටස් 3කට බෙදාගෙන තමයි ඊළඟ කොටස ආරම්භ කරන්න ගන්නෙ. ওই කොටස. ඉතින් ඒකට මම පෙන්නන්නම්. එතනින් එතකොට අපි අලුත් නූලකින් පටන් ගන්නවද ඊටු කොටස? ඔව් මම මේකම කපලා අයින් කරලා පෙන්නන්නම්. මේ විදියට අරගෙන අපි දැන් මෙතන හරියට 33 11 කොටස් 3කට බෙදා ගන්න ඕන. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට පහසුවෙන් බලා ගන්න පුළුවන් මේ අර උඩ පැත්ත නෙමෙයි අපි අනිත් පැත්තේ මේ හොඳට දම්වැලේ සිදුර තියෙන පැත්තෙන් ඕනේ පටන් ගන්න. ආපහු එතකොට අර කටුව දාලා අපිට මේ පිරවිල්ල ගොතා ගන්න පහසුයි. මම පෙන්නන්නම් දැන් එකක් සම්බන්ධ කරන විදිය කොහොමද කියන එක. මේ විදියට පරණ විදියටම නූල මේ විදියට අල්ලගෙන මෙතනින් අපි මේ සිදුරු 11 ගණන් කරලා 12 වෙනි සිදුරට අපි මේ විදියට කටුව ඇතුල් කරනවා. ඇතුල් කරලා මේ නූල පටලවලා මෙතනින් ඇදලා ගන්නවා. අරගෙන එතනට දම්වැලක් දා ගන්නවා අපි. එතකොට තමයි මේකට සම්බන්ධ වෙන්නේ මේක. ඊට පස්සේ නැවස අපි අර පිරවිල්ලේ උස ගන්න ඕන හන්ද නැවත චේන් දෙකක් මෙතනට දානවා. මේ විදියට. දාලා අර විදියටම තමයි සම්පූර්ණම දෙපට පිරවිල්ල තමයි යන්නේ. ඊළඟට ඒ දාපු නූල සම්බන්ධ කරපු තැනම සිදුරෙන් නැවත මේ විදියට දෙපට පිරවිල්ලක් අපි දා ගන්න ඕනේ. දැන් අපි මේ වැඩසටහනක් තුල මැදිරියක් ඇතුලේ සීමිත කාල සීමාවක් එක්ක මේ කටයුත්ත කරගෙන යනකොට විශේෂයෙන්ම හැම දෙයක්ම නිසි පරිදි පිළිවෙල අපි පුළුවන් තරම් පැහැදිලි කරනවා චුලි මහත්මිය. ඔය වගේ කාරණාවක් කරනකොට කෙනෙකුට ඒක ප්‍රායෝගික කරනකොට තමයි ඒකේ තියෙන බරපතලකම සහ ගැටලු වෙන්නේ නේ. දැන් සසන්නේ දැන් ගෙදර ගිහිල්ලා මේක කරන්න පටන් ගත්තාම යම් ප්‍රශ්න එන්න පුළුවන්. ඒතකොට විසඳ ගන්න මොකද්ද කරන්න ඕන? විසඳ ගන්න නම් අපි අර කිව්වා වගේ YouTube channel එක අපි බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් ගන්නත් පුළුවන්. දුරකථන ඇමතුමක් ගන්න පුළුවන් නම්බර එක මොකක්ද කියලා කියමු. නේද? අංකය මතක් කරොත් වටිනවා. 0.72 96 111යි 58 0.72 96 111යි 58 කියන දුරකථන අංකයට කතා කරලා මෙතුමියව සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙහෙම පටන් අරගෙන යනකොට ගැටලුවක් එහෙම ආවොත්. දැන් ජුලි මහත්මිය මොකක්ද කරන ගමන් මතක් කරමු. මෙතනට දැන් අපි කොටස් 3 වෙන් කරගෙන පිරවිලි 11ක් තමයි අපි මෙතනට දාගන්නේ. මොකද මේස් එකේ අර හැඩේ හදාගන්න තමයි මේ පිරවිලි 11ක් මැදට දාගන්නේ සෙන්ටර් කරලා. මේ විදියට. දැන් කොහොමද වර්තමානයේ පිරිස අතර තියෙන ප්‍රවණතාවය මේ වගේ නිර්මාණ කරන්න, මේ වගේ දේවල් හදන්න, මේ වගේ දේවල් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න හරි කොහොමද උන්ට තියෙන කැමැත්ත? හොඳ කැමැත්තක් තියෙනවා. මොකද දැන් ගෙතුම් කලාව ගත්තොත් ලොකු පරාසයක් තියෙන කලාවක්. ඉතින් නොයෙකුත් නිර්මාණ කරන්න පුළුවන්. දැන් වූල් වලින් සෑහෙන්න නිර්මාණ අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට යාන් කියන්නේ ටී-ෂර්ට් මැටීරියල් එකෙන් තමයි ඒකේ. මේ යාන් වලිනුත් නොයෙකුත් නිර්මාණ කරන්න පුළුවන් හැකියාව තියෙන ලොකු නිර්මාණ. ඉතින් ඇත්තටම ගොඩාක් අය ඉන්නවා ඉතින් සයන් රැකියා කරන අය මේ ගෙතුම් කලාව විතරක් නෙමෙයි හැම කලාවකම යෙදිලා ඉන්නවා. මොකද ගොඩක් අය අර කැමති දැන් ඇත්තටම තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන්න මේ උදේ 8ට ගිහින් පහට ඇවිල්ලා එනවට වැඩිය. ඉතින් දැන් මෙන්න මේ දහසකුත් තියෙනවා ඉතින් නේද? ඔව්. ඉතින් දැන් මෙන්න මේ වගේ සෙන්ටර් කරලා පිරවිලි 11ක් අපි දා ගන්න ඕනේ. 11 දාගත්තට පස්සේ අර කලින් ක්‍රමේම තමයි මෙතනට චේන් දෙකක් දැම්මා. අනිත් පැත්ත හැරෙව්වා. නැවතත් ආපහු අනිත් පැත්තට එක් පිරවිලි 11ක් අපි ගොතාගෙන යන්න තියෙන. ඒ වගේම පේලි 3ක් මේ කොටසටත් ගොතන්න ඕනේ. තසන අපි දැන් මේ පෙන්නමු නේද මේස් එකක් තියෙනවා. දැන් මේස් දෙකක් තියෙනවා එතන. ඔව් මේ තියෙන්නේ මේ අවසානයේට අපිට මේ වගේ නිර්මාණයක් තමයි දැක බලා ගන්න හැකි වෙන්නේ පුංචි බබාලට. මේක වූල් භාගයකින් වගේ කිව්වා නේද? වූල් ප්‍රමාණයකින් භාගයකින් වගේ භාගයක් නිර්මාණය කරගන්න පුළුවන්.
මේ හරිම ෂෝක් මේ මෙන්න මේ වගේ මලකුත් ඕනනම් මේකට මේස් එකට එකතු කරගන්න පුළුවන් නේද? පුළුවන්. ඒ යනම නැත්නම් අර චූටි මල් දෙකක් අපිට පොඩි ඇතුලෙන් දාලා ගෙට ගහන්න බෝ එකක් වගේ ඒ වගේ මොකක් හරි කරගන්න පුළුවන්. ඉතින් අලංකාර කරගන්න තව. ඉතින් තමන්ගේ නිර්මාණශීලීත්වයේ විදිහට නේද විවිධ දේවල් එකතු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔන්න මේසෙක දැන් කොච්චර විතර ප්‍රමාණයක් අපි කරගෙනද කොටසක් භාගයක් විතර කෙරිලා තියෙන්නේ. දැන් ඒතකොට මේ වගේම මෙතනට පේලි 3ක් අපි ගොතන්න ඕන. දෙපැත්ත හරවලා ඒ කියන්නේ පිරවිලි 11 පේලි 3ක් එන්න ඕන. මෙන්න මේ වගේ. මෙන්න මේ විදියට එන්න ඕනේ. මේ වගේ එන්න ඕනේ කොටසක්. මෙතනට පේලි 3ක් 11 පිරවිලි. එතනට ආවට පස්සේ අපි කරන්නේ නැවත මම පෙන්නන්නම් ඉතුරු ටික සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. දැන් අපි කොටස් දෙකක් තමයි අපි මේ හදාගත්තේ. ඊට පස්සේ දැන් යන්නේ අවසාන කොටස. ඒකත් ඒ වගේම තමයි නූල සම්බන්ධ කරගන්නේ. මේ වගේ මෙන්න මේ පැත්තට මෙන්න මේ කොනට තමයි නූල සම්බන්ධ කරගන්නේ. මේ විදියට තියලා මේ අයිනට කලින් වගේම මේ සිදුර ඇතුලෙන් කට්ට දාලා මේ විදියට චේන් එකක් දාලා නූල සම්බන්ධ කරගන්න. කරගෙන අපි දැනගන්න ඕන පොඩ්ඩක් වෙනවා වගේ අපි පොඩ්ඩක් අපව පෙන්නමු පැහැදිලිව පේන විදියට. මේ වගේ නූල පටලවගෙන අපි මෙහෙම තියාගෙන පළවෙනි දම්වැල ඇතුලෙන් මෙන්න මේ වගේ නූල ඇදලා ගන්නවා. අරගෙන එතනට දම්වැලක් දා ගන්නවා. එතකොට තමයි එතනදී අපිට මේ නූල මේකට මේ කොටසට සම්බන්ධයි. ඊට පස්සේ අපිට තේරෙනවානේ මේ කොටස් දෙකක් අපිට මෙතන මේ තියෙනවා. ඒ කොටස් දෙක අපි මේ පැත්තට තියලා නීට් එක ගන්න ඕන නිසා අපි මේ ඒ දෙක යට කරගෙන තමයි ඊළඟට ගොතාගෙන යන්නේ මේ වගේ. ඊට පස්සේ අපි මෙතනට චේන් දෙකක් අර නැවත විදියටම දා ගන්නවා. උස හදා ගන්න. මේ කොටස් දෙකත් එමිහිට අල්ලගෙන නූල පටලවලා ඒ පළවෙනි චේන් එකටම එක දෙපට පිරවිල්ලක් දා ගන්න ඕන ඉස්සෙල්ලා. පිළිබඳව දැන් මේ ওই වගේ නිර්මාණයක් කරනකොට කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රධානම බාධක අභියෝග එහෙම නැත්නම් ටිකක් අපහසු තැන් විදිහට මොනවද ඔබතුමියට කියන්නේ? දැන් ප්‍රතිචාර ලැබෙනවා ඇතිනේ ඉගෙන ගන්න ගෝල බාලයන්ගෙන්. ඔව් මෙහෙමයි. ඉතින් මම කියන්නේ දැන් අර ඇත්තටම දැන් සමාජයේ ගොඩක් අය ගුරුවරු නැතුව තමයි ඇත්තටම ඉගෙන ගන්නෙ. YouTube හරහා. ඉතින් අර ඒ ඉගෙන ගන්නකොට ඇත්තටම හරිම මූලික දැනුමක් කියන එක ලැබෙන්නේ නැහැ කියන එක තමයි මගේ මතය. මොකද ගුරුවරයෙක් ළඟට ගියොත් ඕනම පුංචි රහසක් වුණත් කියා දෙනවනේ. ඉතින් අර ඒ දේ අඩුයි. නමුත් ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා අර කෙනෙක්ගේ හැකියාව අනුව ඒ කෙනා කියන්නේ 50 පාරක් හරි YouTube එකේ බලලා තමන් චූටි දේවල් අල්ල ගන්නවා. නමුත් අර කාලයක් තිස්සේ ඕනම කලාවක නියැලෙනකොට පොඩි පොඩි දේවල් අපිට හොයාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දැන් ඒ වගේම තමයි මේ අපි කැමැත්තට ආසාවට මේ වගේ දෙයක් කරනවා වගේම ස්වයං රැකියාවක් විදිහටත් අපි බලාගෙන ඉන්න කාන්තාවන්ට මේක පටන් ගන්න පුළුවන්. එතකොට දැන් වර්තමානයේ වෙනකොට මේ වෙළඳපොළ ඉල්ලුම කොහොමද මේ වූල් නිර්මාණ වලට තියෙන්නේ? ඉල්ලුම හොඳ ඉල්ලුමක් තියෙනවා. මොකද කෙනාගෙන් කෙනාට සමහරු ඉන්නවා බේබි අයිටම්ම විතරක් කරන. එතකොට බෑග් කරන කෙනා බෑග්ම විතරයි. හරි ඒ වගේ ඒගොල්ලෝ එක එක ආවේනික විදි හොයාගෙන තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඇත්තටම වෙළඳපොළ හොයාගන්න එක ලේසි. මොකද කාලයක් තිස්සේ මේ වගේ නිර්මාණයක නියැලෙනකොට ඇත්තටම නීට් එක කියන එකත් ගොඩක් දුරට හදාගන්න පුළුවන් කෙනෙකුට. ඉතින් ඇත්තටම හොඳ ආදායමක් ගන්න පුළුවන් මේ කලාවක් තමයි ගෙතුම් කලාව කියන්නේ. තව අපිට විනාඩි 6ක් 7ක් වගේ පොඩි වෙලාවක් තියෙන්නේ. අපි කොහොමද මේකේ අවසන් පැත්තට මම පෙන්නන්නම් දැන්. දැන් මේකේ මේ හැම සිදුරකටම එක පිරවිල්ල ගානේ මෙන්න මේ වටේට ගොතාගෙන එන්න තියෙන්නේ. ගොතාගෙන එනකොට ඔයගොල්ලෝ බලන්න මෙතනින් අර රවුම් හැඩේ ගන්න ඕන නිසා මෙන්න මෙතන සිදුරට අපි පිරවිලි දෙකක් දා ගන්න ඕනේ එකම සිදුරට. එතනටයි මෙන්න මෙතන මුල්ලටයි මේ මුල්ලටයි මේ මුල්ලටයි. දෙක දාලා තමයි අර අපි පොඩ්ඩක් මෙන්න මේ වගේ හැඩේ හදාගන්නේ. මම පෙන්නන්න මේ අවසාන මේ එකක් මෙන්න මේ විදිය මෙතන අපි හැඩේ ගන්න ඕන නිසා මේ හැම මුල්ලකටම පිරවිලි දෙක බැගින් දාලා තමයි මේ හැඩේ ගන්නෙ. අනිත් හැම තැනටම එක පිරවිල්ල ගානේ දාගෙන එන්න ඕන. ඒ ඇරුණාම මෙන්න මේ අපි අර කොටස් 11 පිරවිලි කොටස් 3ක් බෙදා ගොතාගත්තනේ ඒ තුනට. එතනට දෙක තමයි දාන්නේ. එක පේලියකට පිරවිලි 2යි ඊළඟ පේලියට 2යි ඊළඟ පේලියට 2යි. අනිත් හැම එක තැනකටම එක පිරවිල්ල ගානේ දාලා මෙන්න මේ විදියට තමයි අවසානය දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේක මේ විදියට හරියට මෙන්න මේ වගේ දෙකට නවලා
මේ විදිහට අපිට ඕනනම් මේක කටුවකින් මේ මහ ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් නමුත් ඉතින් ලේසි මේ අපේ ගොතන කටුවෙන්ම සම්බන්ධ කරගන්න එකත් ලේසි ඉතින්. ඒකත් මම පෙන්නන්නම් මේ විදිහට අරගෙන මේක මහ ගන්න විදිය මේ විදිහට තියාගෙන මේ නූල් කෑලි ඔක්කොම හංගගෙන තමයි අපි මේක කරගෙන යන්නේ. අර කලින් වගේම කටුව මේ දෙකෙන් දාලා මේ නූල ඇදලා අරගෙන එතනින් දන්වැලක් දාගන්න. දාලා ඊට පස්සේ කරන්නේ ඒක තනි දන්වැල නැවත ආපහු එතන ඇතුළෙන්ම ආපහු දානවා. දැම්මහම අපිට කට්ටෙන් ඒක ඇදලා ගත්තාම මෙන්න මේ වගේ ලූප් දෙකක් හැදෙනවා. ඒ ලූප් දෙකම නැවත මේ නූල පටලවල ඇදලා අරගෙන තමයි මෙතනින් දාගන්නේ. එතකොට තමයි එක මැස්මක් අපි සම්පූර්ණ කරගන්නේ මේක වටේ මහගෙන එන්න. ඉතින් ඒ විදිහට දිගටම අපිට තියෙන්නේ මේ ඇතුලෙන් දාලා මෙහෙම ඒ විදිහට තමයි මහන්නේ. මේස් එක සම්පූර්ණ කරගන්නේ අපි. තව ටිකක් ලස්සන කරගන්න ඕන නම් ඒ අවසාන ගෙතුම වෙන පාටකින් කරගන්නත් පුළුවන් නේද? එහෙමත් පුළුවන්. දැන් ඔය අතේ තියෙන මේස් එකේ පාට දෙක තියෙනවා නේද? මික්සලා මේ වගේ තව චුට්ටක් වැඩිපුර ලස්සන කරගන්න නම් දැන් අපිට ඕන නම් ඇත්තටම දැන් මෙතන අපි ගෙතුවනේ පිරවිලි 11ක කොටස් තුනක්. ඒ කොටස් තුන ඕන නම් අපිට වෙන පාටකින් යොදා ගන්නත් පුළුවන්. එතකොට තවත් පොඩි අලංකාරයක් එනවා ඉතින් මේස් එකට. තමන්ගේ නිර්මාණශීලීත්වයත් එක තමයි සියලු දේවල් කරගන්න පුළුවන්කම තියෙන්නේ නේ. අනිත් එක විශේෂයෙන්ම පොඩි දරුවෙක්ගේ නිසා ආරක්ෂාව ගැන එයාගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඔව්. දැන් මේ වර්තමානයේ පිළිසෙට ලොකු උනන්දුවක් තියෙනවා කියලා ඔබතුමියත් කිව්වා. ඒක විවිධ ක්‍රම වලින් ඉගෙන ගන්නවා කියලාත් කිව්වා. මොකක්ද දෙන්න තියෙන පණිවිඩය මේ වගේ ගෙත්තම් කලාවකට ආසාවක් තියෙන කෙනෙක්ට? ආසාවක් තියෙන කෙනෙකුට ඉතින් මම කියන්නේ මේ පටන් ගන්න දෙයක් හරි තැනකින් හරියට ඉගෙනගෙන හරි තමන්ගේ දක්ෂතාවයක් තියෙනවා නම් මම අර කලින් කිව්වා වගේ හරි පොඩ්ඩක් එහෙම බලලා උනන්දු වෙලා තමන්ට ඉගෙනගෙන ඉවර වෙලා තමන්ගේ නිර්මාණ නීට් එකට ගන්න පුළුවන්කම ආවට පස්සේ තමන්ට පුළුවන් වෙළඳපොළ හොයාගෙන යන්න තමන්ගේ නිර්මාණ පැකින් එහෙම හොඳට ලස්සනට දාගෙන ඒ විදියට කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් ගොඩාක් මේ නියැලෙන අය ඉන්නවා ඇත්තටම ඉතින්. අපිට පොඩ්ඩක් අර කැමරාවට පේන විදියට අනිත් පැත්තට චුට්ටක් කරවගත්තොත් සමීප රූපේ පැහැදිලි වෙයි. අන්න ඒ විදියට නැතර ඇඟිල්ලට වැහෙනවා. ඊට පස්සේ මේ ටිකත් ඒ විදියටම තමයි යට ටිකත් අපි මහගෙන යන්නේ. ඒ වගේම තමයි. මේ එතකොට මේ ටික යනකොට නම් ඇත්තටම ගොඩක් වෙලාවට පහසුයි අර දන්වැල තියෙන නිසා අපිට දන්වැලෙන් දන්වැලට කටුව දාලා මේ විදියට නූල අරගෙන හොඳයි. දැන් අපි අවසන් නිමවුමට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කොහොමද මේක අවසන් කරගන්නේ? අවසන් කරගන්නේ ඉතින් මේ ටික මෙතනට වෙනකම්ම මහගෙන එන්න ඕන. මහගෙන ඇවිල්ලා අපි නූලට ගැටයක් දාලා අවසන් කරලා මම පෙන්නන්නම් නිකන් මෙතනින් ගැටයක් දාන විදිය. මේ වගේ අපි ලූප් එක තියා ගන්නවනේ. ඒකට අපි මේ වගේ තව එකක් දාලා මෙහෙම ඇදලා තද කරලා අපි මෙතනින් නූල මේ මැදින් තමයි නූල කපන්නේ. මැදින් කපලා මේ අනිත් නූල අයින් කරලා මේකෙන් පොඩ්ඩක් අපි ඇදලා තද කරන්න ඕනේ. එතකොට හොඳට ගැටේ තද වෙලා එනවා ලිහෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සම්පූර්ණ මෙතනට වෙනකම්ම මහගෙන එන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක හොඳ පිට හරව ගන්න. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක්? ඔව් මේ කන පිට අපි මහගෙන යන පැත්ත. මේක ඊට පස්සේ සම්පූර්ණ මහල වුණාට පස්සේ මේ හොඳ පිටට හරව ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම තමයි අවසන් නිමාව එන්නේ. සස්සන්න දැන් ප්‍රශ්නක් තියෙනවා. කොච්චර වෙලාවක් යනවද මේක? දැන් අපි ප්‍රෝග්‍රෑම් එකේ අපි එකක් මහලා ඉවරයි. සාමාන්‍යයෙන් කෙනෙක් මහනවා නම් ඇත්තටම පැයක් වගේ යනකොට මේ දෙකම අපිට කරගන්න පුළුවන්. හැබැයි ඒකට ඉතින් හොඳ ශිල්පීය දැනුමක්, පුහුණුවක්, පළපුරුද්දක්, කලපුරුද්දක් තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. අතේ හුරුව තියෙන්න ඕනේ. ඉතින් අතේ හුරුව නැත්තම් නම් ඉතින් පැය දෙක තුනක් විතර වගේ යනවා. යන්න පුළුවන්. ඔන්න අතේ හුරුව ඇති කරගන්න එක තමයි වටින්නේ. සස්සන්න ඔය වගේ දෙයක් හරියට ඉක්මනින් කරගන්න. ඕනම දෙයක අපි අතේ හුරුව තිබුණොත් නේ අපිට ඉක්මනින් වැඩ කරගන්න පුළුවන්. ඒ වගේ මේ අතේ හුරුව හදාගත්තාම ඉක්මනින් අපිට කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අපිට මේ අවසාන වශයෙන් අනිත් ඔය කරලා තියෙන නිර්මාණ දෙක මේ තියෙන්නේ අපි දැන් නිර්මාණය කරගෙන අවසන් ඕන මේස් එක පුංචි බබාගේ ඊට පස්සේ මෙන්න මේ වගේ තව පුංචි බබාලට නිර්මාණත් කරන්න පුළුවන්. ලස්සන ඔලුවට දාන තොප්පියක්. මේ වගේ ලස්සන මලකුත් නිර්මාණය කරගන්න පුළුවන් වෝල් වලින්ම. අන්තිම එකක් පෙන්නන්න. අඳුම නේද? හා. ඔය විදිහට තමයි නිර්මාණය කරලා ගන්න පුළුවන්. ඉතින් හොඳ ව්‍යාපාර
අදහසක්. අපි හැමදාමත් වගේ මේ වගේ විශේෂාංගිකදී බව අපි ඔබට මතක් කරනවා. ලොකු ඉල්ලුමක් තියෙනවා මේ වගේ දේවල් වලට. ඒක නිසා ඒ පැත්තට යන්න කැමති කෙනෙකුට තවදුරටත් මේවා අධ්‍යයනය කරලා Tamanගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ව්‍යවසායකෙක් ව්‍යවසායිකාවක් බවට පත් වෙන්න ඉඩකඩක් තියෙනවා කියන කලාවත් මතක් කරනවා නේ. ඔව් අපි දුරකථන අංකයත් ආයෙත් මතක් කරමු. මේ වගේ දෙයක් පටන් ගන්න ඉන්නවා නම් කතා කරන්න 077 96 111යි 58 077 96 111යි 58 කියන දුරකථන අංකයට කතා කරන්න. ඉතින් අද දවසේ මේ ගැන ඔබට දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණේ ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී චූලනී ජයසිංහ මහත්මිය. මෙහෙවෙන ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. හොඳයි. එහෙනම් එතුමියට සමුදෙන ගමන් අපිටත් වෙලාව ඇවිල්ලා තියෙනවා නේද? සමුගෙන යන්න. අපි අදට ඔබෙන් සමු ගන්නවා. හැමදෙනාටම යහපත් දවසක් ප්‍රාර්ථනා කරමින්. ආයුබෝවන්. හිමිදිරියේ හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමෝලියවේ ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.